අද අපි කතා කරමු ලෝකේ තියෙන භයානකම රැකියා හයක් ගැන. මෙතන තියෙන සමහර රැකියා කරන්න නම් ඔයාලා කවදාවත් ඉදිරිපත් වෙන එකක් නම් නැහැ. මොකද ඒවයි තරමටම ජීවිත අවදානමක් එක්ක කරන්න වෙන රැකියා නිසා. එහෙනම් වැඩි විස්තර නැතුව අපි බලමු ලෝකේ තියෙන භයානකම රැකියා හය. වින්ඩ් ටර්බයින් ටෙක්නීෂියන් කියන්නේ ලෝකේ තියෙන භයානකම රැකියාවලින් එකක්. එහෙම කියන්න හේතුව ඔයාලටම පේනවනේ. සාමාන්‍යයෙන් සුළං විදුලි ටර්බයින් එකක උස මීටර් 80ත් 260ත් අතර වෙනවා. ඉතින් මේ වගේ ටර්බයින් එකක දෝෂයක් ඇති වුණොත් ඒ දෝෂය පිළිසකර කරන්න ටර්බයින් එකේ උඩටම නගින්න ඕන. ඉතින් මීටර් 260ක් විතර උස ටර්බයින් එකක උඩටම නගලා ඒ වගේ දෝෂ නිවැරදි කරනවා කියන එක නම් ලේසි පහසු වැඩක් නෙමෙයි. අවුරුද්දකට ඩොලර් 76000ක වගේ මුදලක් උපයන්න ඕන නම් ඔයාලටත් පුළුවන් වින්ඩ් ටර්බයින් ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න. ලෝකේ තියෙන තෙල් නිදි වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ගොඩබිමට වඩා මුහුදු පතුලේ. දවසකට ඛනිජ තෙල් ගැලුණු ලක්ෂ ගණනක් මේ එක තෙල් නිදියකින් ලබා ගන්නවා. ඒත් ඒක එච්චර ලේසි පහසු දෙයක් නන් නෙමෙයි. මහා මෝදේ විශාල රළ සුළි කුණාටු වගේ දේවල් මැද්ද තමයි මේ විශාල පාවෙන තෙල් නිදිවල සේවකයන්ට වැඩ කරන්න වෙන්නේ. සමහර සේවකයන්ට මුහුදු පතුලෙත් එක එක රාජකාරි කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ තෙල් නිදිවල වැඩ කරන්න නම් හොඳ ශක්තිමත් මනසක් වගේම ශක්තිමත් ශරීරයක් තියෙන්නම ඕන. මේ වගේ භයානක රැකියාවක් කරන තෙල් නිදි සේවකයෙක් අවුරුද්දකට ඩොලර් 60000ක විතර මුදලක් උපයනවලු. අවුරුද්දකට දෙපාරක් බල්බ් එකක් මාරු කරලා ඩොලර් 77000ක් වන්න ඔයාලත් කැමතිද? එහෙනම් මෙන්න ඔයාලට ගැලපෙනම ජොබ් එක. ඒත් බල්බ් එකක් මාරු කරලා කොහොමද ඩොලර් 77000ක් වන්නේ? මේ රැකියාව අපි සාමාන්‍යයෙන් ගෙදරක ලයිට් බල්බ් එකක් මාරු කරනවා වගේ ලේසි පහසු දෙයක් නන් නෙමෙයි. ඔයාලට තියෙන්නේ අඩි 2000ක් විතර උස. ඒ කියන්නේ මීටර් 600ක් වගේ උසක් තියෙන සිග්නල් කුළුණු වල උඩටම නගලා බල්බ් එක මාරු කරන්න. දැන් තේරෙනව නේද මේ ජොබ් එකට මෙච්චර ගෙවන්නේ නැහැ කියලා? මේ රැකියාව තියෙන භයානකකම නිසාම තමයි ඒකට හරියන්න වැටෙපොකුත් ලැබෙන්නේ. ලෝකේ තියෙන භයානකම රැකියාව මේක කිව්වොත් හරි නේද? මොකද කියන්නේ යාළුවනේ? ඔයාලත් කැමතිද මේ වගේ රස්සාවක් කරන්න? ඔයාලගේ උත්තරය පහලින් කමෙන්ට් කරන්න. ලෝකේ තියෙන භයානකම රැකියාවලින් එකක් විදිහට අහස උසට විහිදුණු ගොඩනැගිලි වල ජනෙලි පිරිසිදු කරන රැකියාව හඳුන්වන්න පුළුවන්. ගොඩනැගිලි වල මුදුන හයි කරලා තියෙන කේබල් වල ආධාරයෙන් තමයි මෙයාලා පහළට බහැලා ජනෙල් පිරිසිදු කරන්නේ. මේ රැකියාව කරන අය අවුරුද්දකට ඩොලර් 62000ක වගේ මුදලක් හම්බ කරත් මේ රැකියාවේ